මම හිතන්නේ පාසු ප්‍රහාරය පිළිබඳ මේ අවුරුදු 7ක් පුරා නැවතත් ලංකාවේ වරණගෙන වචනය තමයි මේ පාසු ප්‍රහාරය මහා මොලකරු හොයන්න කියලා. මොකද්ද මේ මහා මොලකරු කියන්නේ? යාට මහා මොලයක් තියනවද? ලැජ්ජ වෙන්න ඕනේ. මිනිස්සු මරලා තමන්ගේ පදවිය බලය තණ්හාවට කෑදරකමට ක්‍රූර හිතකින් තමයි පල්ලියේ අධ්‍යාත්මය තම හිත පරිශුද්ධ කරන්න ගියපු ජනතාව මරලා තවත් ජන කොටසකට ඒ පලිය දාලා තමන්ගේ බලය තහවුරු කරන්න කරපු මේ ප්‍රහාරය කුජීතයි නින්දිතයි. මොකද මෙවැනි ප්‍රහාර ලංකාව මේ පොළොව තෙත් කරලා තියෙන ඕන තරම් මිනිසුන්ව මරලා බලය වෙනුවෙන් මේ දේශපාලඥයෝ කරලා තියෙනවා. ඇත්තට මට නම් හිතන්නේ මේ මොකද්ද මේ දේශපාලන බලය වෙනුවෙන් මෙච්චර මේ මිනිස්සු ක්‍රූර විදියට මනුෂ්‍යත්වය පිළිබඳ කිසිම හැඟීමක් නැතුව ඇයි මෙහෙම මිනිස්සු මරන්නේ? දැන් වාරය ඇවිල්ලා තියෙනවා මේ ලංකාවේ අපි දන්නවා මේ ලංකාවට තවක් නමක් දාලා තියෙන පොතකුත් නිකුත් කර අපරාධ රාජ්‍ය කියලා. ඉතින් ඇත්තේ මිනිස්සු මැරුවා. දැන් හොයමු මිනිස්සුන්ව මරන්නේ කවුද? බලය මේ ක්‍රූරතම සිතැඟිලි තියාගෙන මිනිස්සුන්ව මරලා තමන්ගේ බලය ස්ථිර කරන්න එන මේ මිනිස්සු බලාගෙන ඉන්න මේ මිනිස්සුන්ව මේ හැම කරපු අයව හොයන්න ඕනේ කවුද කියලා. මං හිතන්නේ ලංකාවේ හැම මිනිහෙක්ම මේ පාස්කු ප්‍රහාරයෙන් විඳිතයන් වුණා. ඒ මිනිස්සුන්ට අපි සාධාරණේ ළඟා කරලා දෙන්න ඕනේ. අපි මුස්ලිම්ද සිංහලද ක්‍රිස්තියානිද දෙමළද කියන නෙමෙයි. ඇති enough is enough කියනෝනේ. අන්න ඒ විදිහට අපි ඇති මිනිස්සු මරුවා ඇති. දැන් සාධාරණත්වයේ මේ මිනිස්සුන්ට සාධාරණත්වයේ ළඟා කරලා දෙන්න. මිනිස්සු මරන්නේ කවුද? මේ කූර සිතැඟිලි තියලා මනුෂ්‍යත්වයට පාපයක් ගෙනත් දෙන කවුද කියන එක හොයලා මේ සාධාරණව ශ්‍රේෂ්ඨාධිකරණය හරි මෙවැනි මිනිස්සුන්ව කියන අධිකරණ ශාස්ත්‍රය මෙවැනි මිනිස්සුන්ව තවදුරටත් වසන් කරලා තියන්න නැතු ඒගොල්ලන් අපි ජනතාව හැටියට ඉස්සරහට ගෙනල්ලා අපි සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. ලංකාවේ ජනාධිපතිවරු ආපු ජනාධිපතිවරු හැමෝම දැම්මා කොමිෂන් සභා. මොකද ඒව සේරම අරගෙන නිවැරදි දේ හොයාගෙන මිනිස්සු කිව්වනේ ඒ කොමිෂන් සභාව වලට ඇවිල්ලා ඒගොල්ලන්ගේ සාක්ෂි ලබා දුන්නා. ඉතින් හැම කොමිෂන් සභාවකින්ම ගත්තු තොරතුරු අනුව හොයාගෙන යන්න ඕනේ. සාහිමටපත් වෙන කියන අන්තිම ඇත්තම වැරදිකරුවෝ හොයපු දවසට අපි සතුට වෙනවා. අපි අද මේ සාමකාමී උද්ඝෝෂණය සංවිධානය කරේ සමාජ සාධාරණ පක්ෂය සහ සමාජ ක්‍රියාකාරීන් විවිධ සිවිල් සංවිධාන එකමුතුව අපේ අරමුණ තමයි මේ පාස්කු ප්‍රහාරය. දැන් අපි මේ පාස්කු ප්‍රහාරය ගත්තම කතෝලික ජනතාවගේ අහිංසක සිය ගණන් අපේ සහෝදර සහෝදරිවරුන් නැති වුණා මේ පාස්කු ප්‍රහාරයෙන්. ඒ වගේම ඒකේ මේ කතෝලික ජනතාවට යුක්තිය ඉල්ලලා කතෝලික ජනතාව දිගටම මේ සටනේදී මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් කවුද කියලා ඒ විමර්ශනය දිගටම කරගෙන යන්න කියලා ඒගොල්ලන්ගෙන් දිගටම ඒ සටන ඒගොල්ලෝ කරගෙන යනවා. අනිත් පැත්ත ගත්තම මුස්ලිම් සමාජයේ හැම මුස්ලිම් වරුන්ම මේක වින්දිතයන් විදියට පත් වෙලා මුස්ලිම් කියන නම හින්දා මේ පාස්කු ප්‍රහාරයට කොහොම හරි ආකාරයේ මේකට වග කිය යුතු බව ඒ තර්ජනය නැත්තම් ඒ බලපෑම එල්ල වුණා. අපි ඔයගොල්ලෝ දන්නවා අපි 2019 ඉඳලා ඒ කාලයේදී මුස්ලිම් ජනතාව විදිහට අපි වෙච්ච කියන්නේ දුක් විඳිත ආකාරය. එතකොට අපිට දැන් මේ අලුත් ආණ්ඩුව තුල මේ පාස්කු ප්‍රහාරය ගැන යන විමර්ශනය හරි දිශාවෙන් යනවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඔතන මුස්ලිම් සමාජයේ විදිහට අපිට වගකීමක් තියෙනවා ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශනය හරි දිශාවේ දිගටම කරගෙන යන්න යා යුතුයි කියලා. දැන් ඒ පාස්කු ප්‍රහාරය දැන් ගත්තම දැන් මුස්ලිම් සමාජයේ ඊටමත් දැන් බරපතල ප්‍රශ්න තමයි මුස්ලිම් සමාජයෙන් බිහිවෙච්ච යම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායමකින් තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. අපි ඒක නෑ කියන්නේ නෑ. හැබැයි ඒකේ මතුවෙන ප්‍රශ්නේ තමයි මේ පාස්කු ප්‍රහාරය කාටද අවශ්‍ය වුණේ කියලා. දැන් උදාහරණයට මේක මොකක් හරි ජාතියකට අවශ්‍ය සටනක් නම් මුළු මුස්ලිම් සමාජයම මේකේ පිටිපස්සේ මේ යන්න තිබුණා. දැන් අපි තරුණයෝ විදියට අපිට ජහරාන්ලත් එක්ක මේ සමහර විට එකතු වෙන්න තිබුණා. හැබැයි එයි අපි එකතු වුනේ නැත්තේ. අපිට අවශ්‍ය නැති සටනක් ඒක. හැබැයි මේක කාටද අවශ්‍ය වුණේ මේ සටන? ඒක තමයි ඉතාමත් වැදගත් ප්‍රශ්නේ. මුස්ලිම් සමාජයට මේ සටන නැත්තම් මේ පාස්කු ප්‍රහාරය අවශ්‍ය නැති සටනක් නම්
නම් නැත්තම් මුස්ලිම් සමාජයේ මේකේ දුක් විඳිනවා නම් මේ සටන අවශ්‍ය වුණේ කාටද? අන්න උතන තමයි මහා මොළකරුවන් කවුද කියන එකට උත්තරේ තියන්නේ. එතකොට දැන් මහා මොළකරුවන් පත් කරන්න උදාහරණයට මේ පාස්කු ප්‍රහාරයේ තමන්ගේ පටු අරමුණ පටු දේශපාලන සහ පටු පෞද්ගලික අරමුණ ඉටු කරගන්නට මේ පාස්කු ප්‍රහාරය යොදවලා ඒකේ ඒගොල්ලන්ගේ අරමුණ ටික ඉෂ්ට කරගත්තා. ඒකේ දුක් විඳිච්ච සමහර අපේ මුස්ලිම් නායකයෝ ගත්තම උදාහරණයට ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා සුරේෂ් අලෙත් එක්ක 2014 දී අලුත්ගම ප්‍රහාරය ජාතිවාද ප්‍රහාරය එල්ල වෙච්ච දවසේදී හිජාස් හිස්බුල්ලා මුහුණටම කිව්වා මේ සුරේෂ් අලෙට ඔබතුමාලාගේ මේ බුද්ධ්‍යංශ තමයි මේකේ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මොකද ඉන්ද්‍රන් මාතාගේ අර සටහනේ තියෙනවා 9 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා 9 දෙනාම බුද්ධ්‍යංශ කියලා. එතකොට සුරේෂ් අලෙට දිග මේ මුහුණටම කිව්වා නිසා තමයි ඕගොල්ලෝ තමයි මේකට පිටිපස්සේ ඉන්නේ. ඕගොල්ලෝ තමයි යම්කිසි මොකක් හරි දේශපාලන අරමුණකට මේක සිද්ධ කරන්න කියලා. ඒකට පලිගත්තේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් කරලා. ඒ වගේම මේ කවි අපේ අහ්නාෆ් ජසීම් PTA එකේ රඳවා තියාගත්තා. ඒ වගේම අපේ දිල්ෂාන් මොහම්මඩ් එයා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ. එතුමා මේ IS ගැන ලෝකයේ IS කරන ප්‍රහාරය නැත්තම් ඒගොල්ලන් ගැන ඇත්ත හැලි කරලා ලියපු තොරතුරු මත මේ ලියලා සටන් කරපු පුද්ගලයෙක්. එතකොට එතුමාට හරියාකාරව බැලුවා නම් ආණ්ඩුවෙන් එතුමාට ගෞරවය කරන්න තිබුණා. මේකට එරෙහිව ලියපු කෙනෙක් කියලා. හැබැයි ඒ එතුමාව ඇතුලේ අර අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලේ තිබ්බ හිටපු සමහර අධිකාරීන්ට මේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරගෙන සමහර පටු අරමුණ නැත්තම් ඒගොල්ලන්ගේ මොකක් හරි පරිගැනීමක් කරන්න ඕන නිසා එතුමාවත් ඇතුළට දැම්මා. එතකොට මේ වගේ දහස් ගණනක් 2000ක් අතර මේ අහිංසක ජනතාව ඒ වෙලාවේදී අත්අඩංගුවට ගත්තා. එතකොට මේ දැන් ඉන්නේ අපි ඊටාම තීරණාත්මක මොහොතක. දැන් සුරේෂ් අලේව අත්අඩංගුවට අරගෙන තියෙනවා. සුරේෂ් අලේගේ කණ්ඩායම කියනවා දැන් මේ වාර්තා 5ක් 4ක් තියෙනවා. ජස්ටිස් ජනක් ඩී සිල්වාගේ වාර්තාව, ජස්ටිස් ඉමාම්ගේ වාර්තාව, ජනාධිපති කොමිෂන් වාර්තාව. ඒකේ කිසි තැනක සැකකරුවෙක් විදියට නැත්තම් මහා මොළකරුවෙක් විදියට සුරේෂ් අලි නැහැ කියලා. ඔව් ඇත්ත. හැබැයි ඒ වාර්තාව එනකොට ආසාද් මෞලානා සාක්ෂි දීලා තිබුණා නෑ මෙහෙම මෙයාට ඍජුව සම්බන්ධතාව තියෙනවා කියලා. එතකොට ඒක අලුත් තොරතුරක්. ඒ අලුත් තොරතුරට සාක්ෂි තියෙනවා නම්, ඒ අලුත් තොරතුරට ඔතන මේ ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක විමර්ශන කර යුතුයි. ඒක තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් බලන්න සුරේෂ් ආලේව අත්අඩංගුවට ගත්තට පස්සේ මාස දෙකක් නිහඬව හිටියා. කිසිම මේ මාරාන්තික උපවාසිකමක් කරේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂට මේ මොකද්ද විදේශ තහනම් දැම්මට පස්සේ තමයි සුරේෂ් ආලීට මේ මාරාන්තික උපවාසිකම් කරන්න මේ යෝජනා වෙවිලා තියෙන්නේ. එතකොට කාගේ අරමුණටද මේ මාරාන්තික උපවාසිකම කරන්නේ? කා වෙනුවෙන්ද? ඔතන තමයි ලොකු ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා අපි ඉල්ලා සිටිනවා මේ පාස්කු ප්‍රහාරය මේ මුළු සමස්ත මුස්ලිම් සමාජයේම පූර්ණ සහයෝගය දෙනවා ආණ්ඩුවේ මේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත මේ මහා මොළකරුවන් හොයන ගමනට. ඒ ගමනට පූර්ණ සහයෝගය දෙනවා. මොකද අපිට වින්දිතය විදියට පත්වෙච්ච ජනතාව අපි. ඒ හින්දා ඇත්ත මහා මොළකරුවන්ව හොයන ගමන දිගටම මේ ආණ්ඩුව අරගෙන යා යුතුයි. ඒ වගේම ඒ ප්‍රහාරයට නැත්නම් ඒ විමර්ශනයට බාධා කරන සෑම පුද්ගලයන්ම නීතිය ක්‍රියාත්මක කරලා මේ විමර්ශනය දිගටම කරගෙන යන්න ඕන කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාස 22ක් අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයෙක් මම අද මෙම ස්ථානයට පැමිණීමේ හේතුව මම හිතන්නේ පළවෙනි වතාවට මුස්ලිම් සමාජය විසින් පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සොයා ගැනීම සම්බන්ධයෙන් සහ ඒ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුද කියන එක හොයා ගන්න ඕනේ කියන සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලලා අද තමයි මම හිතන්නේ මේ අවුරුදු 7ක කාල සීමාව තුළ පළවෙනි වතාවට මෙවැනි උද්ඝෝෂණයක් පවත්වන්නේ. ඒකට හේතුව කතෝලික සමාජය මේකේ වින්දිතයන් ගොඩ ලොකු විදිහට මේකෙන් මේ වුණා. නමුත් මුස්ලිම් සමාජයට ගොඩක් අයට
වැරදි විදිහට චෝදනා කරලා ඒකෙන් උත් 2000ක් විතර මුස්ලිම් අය අත්අඩංගුවට පත් වුණා. ඒ නිසා ඇත්ත කවුද මේකේ මහමොලකරු කවුද කියන ඇත්ත කතාව එළියට එන්න ඕනේ. මේකට හොයා ගන්න ඕනේ. ඒ නිසා ඒවට විමර්ශනයක් සිදු වෙන්න ඕනේ. සාධාරණ විමර්ශනයක් සිදුවන්න ඕනේ. ඒ ඇත්ත කතාව එළියට එන්න ඕනේ. මේකේ අද ත්‍රස්තවාදී වලක්වීම පනත යටතේ භාවිතා කිරීම සම්බන්ධයෙන් අපි විරුද්ධ වෙනවා වගේම නමුත් ඒ විරුද්ධ වීම සාධාරණ විමර්ශනයක් පවත්වලා ඇත්ත කතාව එළියට ගැනීමට බාධාවක් විය නොයුතුයි. Every people must be held accountable for what they did. Can I convert to go to English now? Yeah. So the reason why I'm here is to support, for the first time I think the Muslim community has come out and is expressing or demanding accountability for the attacks, Easter Sunday attack. That's the first time that they are doing it, and I want to express my support for that. Because whilst the Catholic community was badly affected and they lost several lives from the Easter Sunday attacks, the Muslim community also suffered indirectly or directly also by several Muslims being wrongly accused of being involved with the Easter Sunday attacks, and several Muslims being arrested and accused of being the mastermind. So the truth must come out, and that can come out only by a fair and impartial investigation. Whilst we stand in opposition to the utilization of the PTA, we still support. That should not distract from the fact that we demand accountability and the discovery of the truth with regard to the Easter Sunday bomb attacks. ඇත්තටම මෙතන ටෝච් එකක් වෙලා තියෙනවද නැද්ද ගැන අධිකරණයේ ඒවා දැන් පරීක්ෂා කරලා බලනවා. දැන් ඒ නිසා ටෝච් එකක් කවුරුත් බදහිංසා කිරීම සම්බන්ධයෙන් අනුමත කිරීමක් වෙන්නේ නැහැ. ඒ එලෙස වුණා නම් ඒක වැරදි. ඒකට විරුද්ධවත් අපි කතා කරන්න ඕනේ. මම හිතන්නේ මේ කාරණාව වදහිංසාවක් වෙලා තියෙනවද නැද්ද ඒ කාරණාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් 5 දෙනෙක් සමන්විත කමිටුවක් පත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ වාර්තාව තාමත් එළියට ඇවිල්ලා නැහැ. it has not come out no වාර්තාවක් එළියට ඇවිල්ලා නැහැ. ඒක අධිකරණයේ ක්‍රියාවලිය තුල ගන්න ඕන දෙයක්. මේක තමයි අපිත් කියන්නේ. අධිකරණමය ක්‍රියාවලිය තුල තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ.